දැන් මේ වෙලාවේ මෙතන හිටියානම් කුරුළු වර්ග කෙලින්ම 10කට එහා මෙතනම ඉන්නවා. අපි දැන් පොඩි රවුමක් ගියොත් එහෙම ඉක්මනට බලා ගන්න පුළුවන් අනිවාර්යෙන් කුරුළු වර්ග 20 පනිනවා. මේ පරිසරයෙන් අඳුර ගන්න පුළුවන්. එහෙනම් මෙන්න රිපිටේ ගුරු මධ්‍යස්ථාන කියන්නේ මේ පක්ෂි වලින් පාරාදීසයක්. අනිවාර්යෙන් මෙතන මේ අඳුන්ලා දෙන්න පුළුවන්. අපි දැන් මේක තවත් දෙකකුත් අපි මෙන්ෂන් කරලා දුන්නා මේ බලධාරීන්ටත්. මේ මෙතන හොඳයි බර්ඩ් වොචින් වලට ගොඩක් හොඳ තැනක්. සියලුම බර්ඩ්ස් නැති වුණාට සැලකිය යුතු සංඛ්‍යාවක් මෙතන ඉන්නවා ලංකාවේ ඉන්න අයගේ. ඒකයි වටින්නේ. ඒක අපි පෙන්සර් මියන්සන් සෑන්ඩ් මේ මොනදෝ දක්වන කාලෙම ප්‍රතිසංස්කෘත මේක ඇතුළු කරගත්තා. ඉතින් අපි මේ රත්නපුරේ අපි වැඩමුළු කීපයකටම නොලැබිච්ච අවස්ථාවක් මේ අවස්ථාවේදී ලැබලා තියෙනවා. ඉතින් සතුටුයි අපි. ඔව් අපි මේ කියන්නේ මේක අර නේවාසික එකකට එන්න ඕනි මේ වගේ එකක් බලන්න නම් නැත්නම් අපිට මේ තරම් උදේ දැන් අපි 6ට කලින් වැඩේ පටන් ගත්තානේ. ඒතකොට 6ට කලින් පටන් ගත්තොත් ඉතින් බලන්න පුළුවන් ඇත්තටම. බර්ඩ්ස් දැන් මේ වගේ නිදහස් වෙලාවක බලන්න පුළුවන් ග්‍රවුන්ඩ් එකේ බර්ඩ්ස් ඉන්නවා දැන්. ග්‍රවුන්ඩ් එකේ ඇවිදින බර්ඩ්ස් ඉන්නවා කිව්ව දෙනේ. එතකොට ඒවා